තියෙනවා ඔයාට ආවෙන එක ලස්සන. ඔයාලට අරගෙන ආවේ එනකට වතුර බොන්න ඕන ප්‍රමාණය. ඉතින් යාළුවනේ ඔයාලට කොහොමද? ඔයාලට අරගෙන ආවේ තරුණ වයසේ ගෙවෙන. ඒ කියන්නේ ගැහැණු ළමයිගේ ජීවිතේට වැදගත්ම වෙන ටිප්ස් ටිකක් අරගෙන ඉතින් අද වෙනස් විදිහේ වීඩියෝ එකක් ගේන්න ඕන කියලා මම හිතුවා. ඉතින් මගේ වීඩියෝස් ගොඩක් බලන්නේ ගැහැණු ළමයිනේ. ඉතින් ගර්ල්ස්ලා තමයි ගොඩක්ම වීඩියෝ බලන්නේ. ඉතින් ඩේ බ්ලොග් බලන්නේ එහෙමනේ. ඒක නිසා මම හිතුවා ඔයාලට වැදගත් වෙන ඔයාලට ලස්සනට ඉන්න ටිප්ස් ටිකකුත් මම අරන් එනවා කියලා. ඉතින් අපි යමු අපේ ඉතින් පළවෙනි ටිප් එක තමයි තමන්ට ආදරය කරන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ ස්කින් එක, හෙයා එක ගැන දිනපතාම හිතන්න ඕන. ඒ වගේම ඔයාට තියෙන්නේ තලලු හමක් වුණත්, සුදු හමක් වුණත් කළු කෙනෙක් වුණත් ඔයාට ආවෙන එක ලස්සනයි. ඔයා වැඩි කරගන්න ඕන ස්වභාවිකවමයි. ඉතින් බ්ලීචින් ක්‍රීම් එහෙම ගාලා නෙවෙයි මම මේ කියන්නේ. ඉතින් ඔයාට පුළුවන් දවස ගානෙම උදේ නැගිට ගමන් මූණ හොඳ ෆේස් වොෂ් එකක්, හොඳ සබන් වර්ගයක් ඔයාට තියෙන දේක් පාවිච්චි කරලා මූණ සෝදන්න. ඒ වගේම ඔයාගේ දත් ටික පිරිසිදු කරගන්න. ඒ වගේ දෙයක්. ඉතින් ඊට පස්සේ මූණ සෝදලා ඉවරලා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට ඕන එකක් පාවිච්චි කරනවා නම් එහෙමයි. නැත්නම් අයිස් කියුබ් සත්කාරය කරන්නත් පුළුවන්. ඉතින් අයිස් කියුබ් සත්කාරය කරනවා නම් ගොඩක්ම හොඳ රිසල්ට් තියෙනවා කියලා මම අහලා තියෙනවා. ඉතින් මමත් දීර්ඝ කාලීනව ඒක කරලා තියෙනවා. ගොඩක් හොඳ රිසල්ට් තියෙනවා අයිස් කියුබ් සත්කාරයෙන්. ඊට පස්සේ ඉතින් ඔයාලා මොකක් හරි ෆේස් ක්‍රීම් එකක් වගේ ඇප්ලයි කරනවා නම් නැත්නම් මොයිස්චරයිසර් ක්‍රීම් එකක්, ඇලෝ ජෙල් එකක් ඇප්ලයි කරලා ඉන්න පුළුවන්. එතකොට මූණේ ඩ්‍රයි ගතිය, වීරිච්ච ගතිය නැති වෙලා ඔයාට පැහැපත් බව ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ හෙයා එක ගැන හිතනවා නම් ඔයාලා දිනපතාම නාලා පිරිසිදුවට ඉන්න ඕන. ඉතින් ඔළුවට හොඳ ඔයිල් එකක් පාවිච්චි කරන්න ඕන. ඉතින් ඔයාලට ගෙදරදීම මේ හොයාගන්න පුළුවන් හදාගන්න පුළුවන් ඔයිල් එකක් තමයි කරපිංචා උළු හල් දාපු තෙල් එක. ඒකයි තව අනියන් ඔයිල් එකක් තියෙනවා. ගොඩාක් මේක කට්ටිය ගොඩාක් දන්න ඔයිල් එකක් තමයි අනියන් ඔයිල් එක. ඒකත් ඔයාලට දවසක් ඉර දවසක් සතියට දෙපාරක් වගේ පාවිච්චි කරලා කොණ්ඩේ හොඳට වොෂ් කරලා දැම්මහම ඔයාගේ හෙයා එකත් හොඳට තියාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි කොණ්ඩේට හොඳ නැති ට්‍රීට්මන්ට් වර්ග ඉතින් ඒවා නොකර ඉන්න තරමට ගොඩක් හොඳයි. ඔයාගේ ස්වභාවික කොණ්ඩේ ඒ වලින් නැති වෙලා යන්න පුළුවන්. ඉතින් ඊළඟට ලස්සනට ඉන්න ඊළඟ දේ තමයි තමන්ගේ ආහාර රටාව. තමන් ඒ කියන්නේ ඔයත් නිතරම උදේ වේලේ කඩෙන් කන කෙනෙක් තෙල් කෑම එහෙම ගොඩක් කනවා නම් ඔයාගේ මූණේ කුරුල්ලා ඇති වෙන්න, ඒ වගේම ඇඟ ඕනට වඩා මහත් වෙන්න, තරබාරු වෙන ගොඩක් හේතුවක් වෙනවා. ඉතින් ගෑල්ල මේක විදියට කාට උනත් අපිට ගමේ දේවල් අපේ ගෙදරදීම ගන්න පුළුවන් පළතුරක් කන්න පුළුවන් නම් ඒක තමයි ගොඩක්ම හොඳ. ඉතින් දිනපතා වගේම අමතර ආහාර වේලකට පළතුරු වර්ගයක්, ධාන්‍ය වර්ගයක් ගන්නවා නම් ගොඩක්ම හොඳයි. ඒ වගේම තෙල් කෑම වලින් ගොඩක් මිදිලා, සීනි කෑම වලින් ගොඩක් මිදිලා ඉන්නවන් තරමට ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි වතුර බොන්න ඕන ප්‍රමාණය 3ක් ඊටත් වඩා පුළුවන් නම් ගොඩක්ම හොඳයි. ඒකෙන් අපේ ඇඟ නිරෝගීව තියාගන්න පුළුවන්. ස්කින් එක ඩ්‍රයි වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඒ වගේම අපේ හෙයා එකටත් ගොඩක්ම හොඳයි අපි වතුර බොන එක. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම වතුර බොන්න ඕන දවසට ලීටර් 3ක්වත්. ඉතින් බිව්වොත් ඔයාලට වෙනස තේරෙවි. ඔයාලගේ අධික තරබාරුකමක් තියෙනවා නම් වතුර බිව්වහම ඒකත් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ දේ තමයි තමන් ඉන්න පරිසරය පිරිසිදු තියාගන්න එක. ඒ කියන්නේ අපේ කාමරයෙන් පටන් ගත්තොත් තමන් නිදාගන්න ඇඳ, තමන් ඔළුවට තියෙන කොට්ටේ පවා දිනපතා පිරිසිදු කරන්න තියෙනවා නම් ගොඩාක්ම හොඳයි. ඒ වගේම තමන්ගේ ඇඳුම් පැළඳුම් පිරිසිදු තියාගන්න එක, තමන්ගේ පාවහන් පිරිසිදු තියාගන්න එකත් ගොඩක් වැදගත්. ඒ වගේම තමන් ඉන්න මුළු ගෙදරම තමන්ට පුළුවන් විදියට ලස්සනට මහා ලොකු දේවල් ඕනේ නැහැ. තමන්ට පුළුවන් විදියට ලස්සනට පිරිසිදු වස් කරලා තියාගන්න පුළුවන් නම් ගෑල්ලමගේ ජීවිතේට ඒ දේ ගොඩක් වැදගත් වෙනවා කියලා මම හිතනවා. මේ දේවල් ගෙදරින්ම පුරුදු වෙලා පටන් ගන්න ඕන දේවල්. ඉතින් ඔයාලත් ඉස්කෝලේ යන වයසේ නම් ඔයාලගේ ජොබ් එක කරන වයසේ නම් ඒ වගේම ඔයාලා මැරි කරපු කෙනෙක් නම්
මම මේ කියපු ටිප්ස් ඔයාලට ගොඩාක් වැදගත් වේවි කියලා මම හිතනවා. ඒ වගේම ඔයාලා බබෙක් ඉන්න අම්ම කෙනෙක් නම් තව ගොඩාක් දේවල් තියෙනවා අපිට ලස්සනට ඉන්න කරන්න පුළුවන් දේවල්. ඉතින් අපි හිතුවොත් අපිට වෙලාව නැහැ ওই දේවල් කරන්න එහෙම කියලා. ඉතින් එතකොට වෙලාවක් හදාගන්න බෑ. බබා නිදි වෙලාවට බබා නිදා ගන්න ටයිම් එකක් අපි හදා ගන්න ඕනේ පොඩි කාලේ ඉඳන්ම. එතකොට අපිට අපේ වැඩත් පිළිවෙලට කරගන්න පුළුවන්. ඒ වගේම එයා නිදාගත්ත වෙලාවකට අපිට අපේ වැඩ කටයුතු ඉක්මනට අපි කරගන්න පුරුදු වෙන්න ඕන. ඉතින් අපේ කෑම බීමත් අපි මිස් කරගන්න හොඳ නැහැ. ඉතින් බබාගේ වැඩයි අපේ වැඩයි හස්බන්ඩ්ගේ වැඩයි අපි කොහොම හරි දවසට ප්ලෑන් එකක් හදාගෙන අනිවාර්යයෙන්ම කරගන්න ඕන. අද තියෙන වැඩේ අදම කරගන්න ඕන. අද වැඩේ හෙටට කල් දැම්මොත් ඒක තව දික් වෙන එකක් වෙන්නේ. ඉතින් ওই දේවල් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේක ඔයාලට වැදගත් වේවි කියලා මම හිතනවා. ඉතින් ඔයාලත් කිරි දෙන අම්ම කෙනෙක් නම් අනිවාර්යයෙන්ම තමන්ට දවසේ තියෙන විටමින් ටික හරියට ගන්න. මාස 6ක් යනකම් විටමින් ටික ගන්න ඕන. ඉතින් ඒකත් ඔයාලගේ ලස්සනට ඉන්න එක හේතුවක් වෙනවා. ඉතින් ඔය දේවල් තමයි මම මගේ වීඩියෝස් බලන ආදරණීය ඔයාලට අද අරගෙන ආවේ. ඉතින් අදට ගිහින් එන්නම්. ආපහු මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලටත් අදහසක් තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එකට යටින් දාන්න. මම අනිවාර්යයෙන් මේ දේවල් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලට ගොඩාක් ස්තුතියි අද වීඩියෝ එකත් එක්ක එකතු වුණාට.